බෙහෙත් දානවා කියලා තමයි මේ කුඹුරු වලට මිනිස්සු වසවිස දාන්නේ. එතකොට අපි රසයි කියලා අපි පෙන්නන්නේ වසවිස. අපි ගුණයි කියලා බොන්නේ වසවිස කියලා මේ මිනිස්සු පිළි අරන් තිනවා. දැක්කනේ මේ ස්මෝකින් මාස් භාවිතා කරනවා. ඒ කියන්නේ විස දෙයක් නිකුත් කරාම ඒ දුම ආග්‍රහණය වීම වළක්වා ගැනීම තමයි ස්මෝකින් මාසයක් දාන්නේ. ඒතර මම මේ බත් මුට්ටියත් විස දෙයක් විදිහට තමයි වර්තමානයේ හඳුන්වලා තිබෙන්නේ. ඒක වළක්වා ගැනීම පිණිස තමයි ග්‍රහණය වීම මේ ස්මෝකින් මාසයක් දාලා තින්නේ මම ඇඳපු මගේ කිරියම්මගේ පින්තූරය. මහා කවි විලියම් වර්ඩ්ස්වර්ත් කවිය නිර්වචනය කරනවා කොහොමද? කවිය යනු අනුත්සාහකව ගලා එන ප්‍රබල හැඟීම් සමුදායක් කියලා. කෙනෙකුට පුළුවන් නම් තමන්ගේ හදවතේ ඇතිවෙන ඒ අව්‍යාජ සිතුවිලි ධාරාව කවියකට නගන්න වචන ටිකකට පෙරලන්න නේද? ඒක මොනතරම් වටිනා දෙයක්ද? එහෙම කවි පොතක් තියෙනවා මගේ අතේ. කාව්‍ය රචකයා ගැන කිව්වොත් බොහෝ දෙනෙක් ඔහුව අඳුරගෙන තියෙන්නේ මේ මහ පොළව අස්වද්දන්නේ හැටියට. තවත් පිරිසක් ඔහුව අඳුනගෙන තියෙනවා සිතුවම් කරන්නේ යෙදෙන්නේ හැටියට. තවත් පිරිසක් අඳුනගෙන තියෙනවා ඔහු ගේය පද රචකේ කාව්‍ය නිර්මාණකරුවෙක් හැටියට. ඉතින් මේ තුනටම උපන් හපන්කම් ඇති ඔහු ඉන්නවා මාත් එක්ක නාලක සේනාධීර. අයිබෝන් හිමිදිරි උදෑසනම නේද? කරල් බරවිච්චි කුඹුරු යායක ඉඳන් හම්බ වුණා. ඔව්. හරි. කවි පොතේ නම මං නාලකගෙන් අහන්නම්. කවි පොතේ අවසානයේට මෙන්න මෙහෙම පද පෙළක් තියෙනවා. ලාම්පු එළියෙන් මහ පාන්දරක බත් උයා උණුසුම්ම මලවා ඇඹරු සම්බෝලය තබා පෙරදා හැන්දෑවේ කැපුව කෙහෙල් කොළය තවා කිරි අම්මා මට බත් බැන්දේ වළඳේ හැන්ද නොවද්දා. නාලක බත් මුට්ටියේ කතන්දරය මොකද්ද මේ? බත් මුට්ටි කතන්දරයයි මගේ තුන්වෙනි කවි පොත. පළවෙනි කවි පොත පරාග 2014 මම කොළඹ ඉන්න අවදී. ඊට පස්සේ 2017 කිරිදී හැදුණයි කියලා කවි පොතක් නිකුත් කරා කෙටි කතා කීපයක් ඇතුළත් කළ 2017. ඊට පස්සේ තමයි ලැබුණු විවේකයේ තුන්වෙනි කෘතිය බත් මුට්ටි කතන්දරය. මේකේ අය කිව්වා මම සිතුවම් කරන්නේ දෙන්නේ කියලා. ඉතින් මේ ඉස්සරහා පින්තූරෙත් මම ඉසිම නිර්මාණය කළා. අමුතු රූපයක්. ඔව් දැන් අපි පහුගිය කාලේ හුඟක් දැක්කනේ මේ ස්මෝකින් මාස් භාවිතා කරනවා. ඒ කියන්නේ විස දෙයක් නිකුත් කරාම ඒ දුම ආග්‍රහණය වීම වළක්වා ගැනීම තමයි ස්මෝකින් මාසයක් දාන්නේ. ඒතර මම මේ බත් මුට්ටියත් විස දෙයක් විදිහට තමයි වර්තමානයේ හඳුන්වලා තිබෙන්නේ. ඒක වළක්වා ගැනීම පිණිස තමයි ග්‍රහණය වීම මේ ස්මෝකින් මාසයක් දාලා තින්නේ මම ඇඳපු මගේ කිරියම්මගේ පින්තූරය. ඒක තමයි මේ ඉස්සරහා පින්තූරයේ ඇතුළත කවි සම්පූර්ණයෙන් මගේ 2017 සිටත් 2007 ඉඳලා 1991 දක්වා මං කිරියම්මත් එක්ක ගත කරපු කාලයත් නවයෝන් තරුණ වියත් එතනින් කොළඹට ඇවිල්ලා මහරගමට එනකනුත් ඊට පස්සේ මේ පුරන් කුඹුරු අස්වැද්දීම සහ සමාජ සේවා වැඩ කටයුතු වලින් මම ලබාගත් අත්දැකීම ලංකා පුරාම සහ තායිලන්තයේ එහි සිටියේදී මා එහි රුක් රෝපණය කිරීම හාමුදුරුවන් වහන්සේලා මුණ ගැසීම මූලික කරගෙන මාගේ සිතුවිලිත් මම දමනය කරගෙන ඇඳපු සහ ලියපු පොතක් තමයි මේ බත් මුට්ටි කතන්දර. මම ඔබතුමාට පිළිගන්නවා. බොහොම ස්තුතියි. ඒ කියන්නේ ඔබේ වස්තු බීජය නේද? වස්තු බීජය. ඔව්. දැන් නාලක මේ දැන් සාමාන්‍යයෙන් මේ වර්තමාන සමාජය ඇතුලේ මේ කවි ලියන තරුණ පරම්පරාව අද අපිට අහිමි වෙලා තියෙනවනේ. අහිමි වෙමින් යනවා. ඔව්. දැන් ඔබ මේ වගේ කාලයක ඇයි මේ වගේ කියන්නේ මේ කාව්‍ය කෘතියක් එලි දක්වන්න හිතුනේ? බොහෝ දෙනෙක් අත නොගසන දෙයක්. දැන් මම කල්පනා කරලා බැලුවා 2017න් පස්සේ මගේ කලාකාමී හැකියාවලට මොකද උනේ කියලා. ඊට පස්සේ මට මගේ යාළුවන්වන් සුභා සහ ප්‍රමීල කිව්වා මේ මෙතන තියෙනයි මේ ඉතින් ඒගොල්ලෝ කිව්වා ඇයි මේ ලියන්නේ නැත්තේ? ඔයයි කවි අපි කොච්චර ඒ දවස්වල කියෙව්වද රසවින්දද කියලා. ඊට පස්සේ තමයි මට හිතුනේ ඇත්ත නේද? අය කිව්වා ගැර තරුණ තරුණියෝ වියකිලා යනවා තමන්ගේ සිතුවිලි වලින් අධ්‍යාපනයෙන් නිදහස්කාමී සිතුවිලි. ඊට පස්සේ මම හිතට දැඩි කරගෙන සතියක් ඇතුළත කවි 33ක් ලිව්වා. ඊට පස්සේ මට තායිලන්තේ සතියක් ඇතුළේ. ඔව්. ඒ කියන්නේ මට තේරුණා මං ඇතුලේ ඉන්න කලාකරුවා ඒ නිදහස් චින්තන සිතුවිලි කවියා කොතරම් දුරට පෑනක් කොලයක් මං අතට ගන්නකම් බලන් හිටියද කියන. ඊට ස්ටක් ගාලා මම ඇත්තටම දවස් 3ක් විතර ඇතුළත කවි 30 ගාණක් ලිව්වා. ඊටු ටික මං තායිලන්තේ ගිහින් තායිලන්තේදී සහ ප්ලේන් එකේ එන ගමන් ලියපු දේවල් තමයි ඔකේ තියෙන්නේ. දැන් මේකේ පළවෙනි කවිය තියෙනවා මගේ තටු ගැන කතාවක්.
මෙන්න මෙහෙම කියනවා මම පළවෙනි පද 4 කියන්නම්. මිනිසුන් මට මුණ ගැහිච්ච තරමක ආදරයෙන් පිළිගත්ත. හිමි හිමීට මට රිදෙව්ව උන්ගේ තටු වලින් ඉගිල්ලිච්ච. ඔබ ජීවිතේ පරාජයටපත් වෙච්ච මිනිස්සෙක්ද? පරාජය ඇතුලේ ජයග්‍රහණය තියෙනවා කියලා හිතාගෙන ඉන්න මිනිස්සෙක් මමයි. ඔව්. ඒ කියන්නේ මේක ඇතුලේ මට තේරෙනවා අර අපි කියන්නේ අර විප්‍රලම්බේ වෙන්වීම කියන එක. ඔව්. ඒක තියෙනවා උතන. වෙන්වීමේ ශෝකය ඔබ ලබලා තියෙනවා ජීවිතේ. ඇත්තටම කවුරු හරි කෙනෙක් එක්ක දැන් දැඩිව බැඳෙන්නේ නැත්නම් වෙන්වීමේ දුක ඊටාම ප්‍රබලව මෙහි තිබෙන හින්දා මේ රටේ. ඒ කියන්නේ ඔබ ජීවිතේ සියලු දේ වලින් යම් නේද? පරාජයන් අහිමි වීම ඔබ ලබලා දෙනවා. ආදරේ පැත්තෙන් උනත්. ආදරේ පැත්තෙන් උනත් එහෙමයි. ඔව්. දැන් මේ නාලක මට කියන්න දැන් මේකේ තියෙනවා ඔබේ කිරියම්මා ගැන ඊළඟට ඔබ මහ පොළොවත් එක්ක ලැබපු අත්දැකීම් ඊළඟට ඔබ විදේශගතව ලැබපු අත්දැකීම්. ඊට අමතරව ඔබ වස්තු බීජයන් සලසාගෙන තියෙන්නේ මොන අත්දැකීම් වලින්ද ජීවිතේ? මේ අත්දැකීම මගේ ප්‍රබල අත්දැකීමක්. මගේ පාතගල්ල. ඔව්. ඒ කියන්නේ මොකක්ද මේ අත්දැකීම? ඒක මෙහෙමයි තියෙන්නේ දැන්. අක්කරයකට පොඩ්ඩක් අඩු නමුත් අවුරුද්දටම බත් දුන්න. බඩවැල් දිග ඇද්දත් ලෙඩේ අහු නොවෙච්ච. වක්කඩ ළඟ හැදුව කහ පැලෙත් සරුවට හැදිච්ච. යකඩ මරන් දිගට හරහට වැව්ව මුළු කමතම රහසින් ඇඬුව. මුල් පද පේලි 4 තියෙන්නේ කියන්නේ 1997ට වගේ කලින් මගේ ඒ කියන්නේ හොඳට ලංකාව ස්වයං පෝෂිත වෙලා තිබුණා. කියන්නේ ස්වභාවික යුගයක් පිළිබඳව. ඊට පස්සේ යකඩ මරන් දිගට හරහට වැව්ව මුළු කමතම රහසින් නැඬුව. ඒ කියන්නේ මිනිස්සු මේ වස්වැන්න වැඩිපුර එන්න කියලා හිතාගෙන ස්වභාවික කුඹුරු යායට වසවිස දැම්මට පස්සේ වසවිස කියන්නේ කාගෙන ගොවිතැන දියුණුවක් ලැබුවා, අස්වැන්න ප්‍රවණතාවක් ලැබුවා. නමුත් උඩ කුඹුරට වහ බෝතලයක් දැම්ම අපේ තාත්තා තෙල් ටැංකියක් ගැහුවා. ඕක තරඟට වෙන දෙයක් මේ ගමේ. බෙහෙත් දානවා කියලා තමයි දාන්නේ. ඊට පස්සේ එක එක මැරි වැටිච්ච පාතගල්ල අපේ කුඹුර අපි ඔක්කොම ජීවත් වෙච්ච. අපේ තාත්තත් කුඹුරට මෙන්න මේ සිද්ධිය වහවොත් මේ ටැංකියක් ගහලා ඇවිල්ලා එයා නාල කරලා ඇඳේ ඇල්ලුවාට පස්සේ එයා ඇත්තටම අන්තරා වුණ අවුරුදු 50න්. ඉතින් ඒක එක්තරා ඒ කියන්නේ කාලයත් සමග අර ස්වභාව ධර්මයේ තුල පරිසරයේ ඇතිවිච්ච වෙනස් වීම ඔබ මේ කියන්නේ. වෙනස් වීමක්ම නෙමෙයි ඒක මේ මිනිස්සු විසින් වෙනස් කරගත්තා ඔටෝමැටික්. සිතාමතා කරපු වෙනස් වීම. ඒක තමයි ඔරොත්තු දෙන්නේ නැත්තේ. දැන් මේ නාලක මේ දැන් සාමාන්‍යයෙන් කවියෙකුට අර නිර්මාණ ආවේශය කියන එක එන ඇතම් කවීන්ට එන වෙලාවක් තියෙනවා. දැන් අපි දන්නවා අර අපි කියන්නේ මේ මහගමසේකර මහත්මයාට සමහර වෙලාවට මේ පොඩි දෙයක් ඇති පුංචි සිතුවිල්ලක් ඇති මහ විශාල නේද නිර්මාණයක් කරන්න. ඔබ අහලා ඇති මේ ප්‍රේමකීර්තිදාලිස් මහත්තයා අර බස් ටිකට් එක කවි ලිව්වා කියලා කියනවා. සින්දු ලිව්වා කියලා කියනවා. දැන් ඔබට මේ නිර්මාණ ආවේශය එන වෙලාවක් තියෙනවද? මෙන්න මේ වෙලාවේ තමයි මං කවි ලියන්නේ. ඒ දවස්වලයි මගේ පොකට් එකේ තිබුණා මේ නෝට්බුක් එකක් පෑනක් තිබුණා. ඊට පස්සේ මම ඔය දැන් 2015 වගේ වෙනකොට මම ෆෝන් ටයිපින් එහෙම ගොඩනගා ගත්තා. ඒ කියන්නේ ලියන්න නැතුව ටයිප් කරලා ඒක සේව් කරගෙන ඊට පස්සේ ඒක කොළ වලට අරගෙන එහෙම. දැන් නම් මම ගෙදර ඉන්න හින්දා මම වත්ත මේ දවස්වල සුද්ධ කරනවා. ඒ සුද්ධ කරන ගමන් හිතුන ගමන් පොදැල්ල තියලා ගිහින් ලියනවා. ඒක මට ලේසි. එහෙම තත්ත්වයක් තමයි මේ දවස් ටිකේ තියෙන්නේ. ඔව්. ඔබ අහලා ඇති සුනිල් දයානන්ද කෝනාර කියන කවිය කියනවා ගමට කලින් හිරු මුළු තැන් ගෙට වඩනා ඒ හිරු වෙලියේ නැන මල් පොඩි පිපුණා ඒ මල් සුවඳේ යස ලෞතුරු සුව විඳිනා කලාවෙවේ නිල් දියවර අපේ අම්මා. ඒ මව්වත් ගුණය මවගේ තියෙන උත්තරීතර ගුණ සමුදාය කලාවෙවේ නිල් දියවරට සමාන කෙරුවා. මේ මව සහ කුටුම්බය අතර පවුල අතර තිබුණු සහ සම්බන්ධතාවය එදා බොහොම තදින් තිබුණනේ. නමුත් අද ඒක කාලයගේ ඇවෑමෙන් පරිහානියටපත් වෙලා. දැන් ඔබ තරුණයෙක් හැටියට ඔබ ඇත්තටම මේ කිරියම්මා එක්ක නේද? තමන්ගේ ආච්චි එක්ක හැදිච්ච වැඩිච්ච කෙනෙක්. දැන් ඒ ආච්චිගෙන් ඔබ ලැබපු ගුරුහරුකම් ඇති. ඒ මතකය කොහොමද ඔබ අද සිහිපත් කරන්නේ? ඒ මතකය මොකද අද දරු පරම්පරාවට මේ වැඩිහිටියන්ගේ තියෙන ආදරේ සෙනෙහස අහිමි. ඔබ ඒක ලැබපු කෙනෙක් හැටියට තමන්ගේ ආච්චිගෙන් ඒක කොහොමද ඔබ කියන්නේ? ඒ තුමියගේ නම ජේ පුංචි නෝනා 1943 තමයි ඇය උපත ලබලා තිබෙන්නේ. මේ 2018 වර්ෂයේ මැයි මාසයේ යම් දිනක එතුමියා අප අතහැර ගියා. ඒකත් මම අයියේ මේ ඈත ගඟුලක සරණා මාළුවෙකුගේ කරමල සිම්බෙමි කියලා මේ වහ කෑව මහ පොළොවට ඇය පෝෂණය විය කියලා මම ලියාගෙන යනවා. ඉතින් ඒකේ එහි තියෙන්නේ යා දැන් මැටි
කියන්නේ මේ මුට්ටි මේ හොදනකොට ඒ කියන්නේ බත් මුට්ටි හොදනකොට යාගේ අර අය දැකලාද නියපොතු මෙහෙම මේ කියන්නේ ඇතිලා නියපොතු ඇතුළට මේ කළු පාට යනවා ඊට පස්සේ දැන් මේ නෙලනකොට නියපොතු අස්තර මඩ යනවා එතකොට ඇය මහ පොළොවට පෝෂණය වෙන්නේ ගැඩවිලෝ මාර්ගයෙන් ඒවා කාලා ගැඩවිලෝ. ඒතර ගැඩවිලෝ තීරණය කරනවා මේ ඇයගේ කුස තුල හොඳ දරුපත්ති බිහි වෙන්න ඇති. ඇගේ අත් තුල මේ දැලි තියෙනවා. එතකොට එයා මේ උයන්න ඇති. මේගේ කොණ්ඩේ ලස්සනයි. මේ හොඳට සුරම්පෝෂිතව ඉන්න ඇති. දැන් අර ඒ වගේ කාරණා මම දකින මම සමාජයට ඇත්තටම අවංකවම දෙයක් කරනවද කියන එක ඇතුලේ මම දැන් මේ ගස් උනත් අයිද අපි ඒ දවස්වල රෝපණය කරන්න ගත්ත අපහුණ උත්සාහය ප්‍රතිඵල අද අපිට හෙවණක් තියෙනවනේ. දැන් මෙච්චර කරවයිමයි මේ ඉන්න කුඹුක් ගස ඔබ අතින් රෝපණය වෙච්ච එක. රෝපණය වෙච්ච කුඹුක් ගස්. මේ දිය වතුර උනත් හැදෙන්න ප්‍රධාන හේතුවක් උනේ ඒක. එතකොට දැන් මගේ කිරියම්මත් එක්ක මම කියන්නේ දැනට ඔබ මේ ජීවත් වෙන ගම් ප්‍රදේශයේ නේද? මේ ගම. ඒ කියන්නේ මේ කෑගල්ල දැඩිගම මහවැල්ලේ අය. දැඩිගම මහවැල්ලේ අය. මහවැල්ලේ අය අපේ අරඹවත් නිවස් තමාතන තිබෙන්නේ. ඔව්. ඉතින් මම ඇයගෙන් දුටු ප්‍රධාන දේ තමයි දුන්දේ සුවඳයි කියන එක. කෑදේ ගඳයි දුන්දේ සුවඳයි කියන එක තමයි ඒගොල්ලන් ඔබ ඒක ජීවිතේ ආශිර්වාදයක් කරගත්තා. ඒක එහි කවියකුත් මේ පොතේ තිබෙනවා. ඒ කියන්නේ දැන් කිරියම්ම 1943 කියන්නේ එයාගේ ආච්චි අම්මලා 1800 ගණන් වල. එතකොට ඒගොල්ලෝ ඒ කාලේ දැකපු අත්දැකීම් මට ප්‍රවාහණය වෙනවා. ඉතින් මම එහි තුල මම දැක්කපු දෙයක් තමයි සමාජයට දෙයක් කරොත් තමයි ඒ කියන්නේ මේ පරිසරයට යමක් හිටවුවොත් තමයි පරිසරයේ ඇලක් දොලක් නිර්මාණය කරොත් තමයි කුඹුරක් කොටලා දුන්නොත් තමයි ඒක තව ජීවීන් කොට්ටාසයක් ජීවත් වෙන්නේ. ඉතින් මම ඒක ලැබුව අත්දැකීමක් විදිහට ඔව්. දැන් නාලක කිව්වනේ අර තමන්ගේ මිත්තණියගෙන් ආච්චිගෙන් ලබාගත්තේ ගුරුහරුකම් තමන්ගේ ජීවිතේට ආශිර්වාදයක් කරගත්තා කියලා නේද? දුන්දේ සුවඳයි කියලා. මෙන්න මෙහෙම අපූර්ව කවියක් තියෙනවා. 36 වෙනි කවිය මේ පොතේ. අම්මා කියා දුන් පාඩම. ඔන්න අම්මා කියනවා වැවක් හැදුවත් වැඩක් නැහැ. ගෙදරදී බොන්න වතුර පොදක් නැත්තම්. ඊට පස්සේ තියෙනවා තාත්තා කියා දුන් පාඩම. කැකුළු බත රස මසවුලු රසක් ඇතත් රසක් නැහැ. කලටි පොල් සම්බෝලයක් නැත්තම්. ඔන්න වැදගත්ම දේ නේද? නාලකගේ ජීවිතේට මහා හෙවණැල්ලක් වුණු කිරි අම්මා කියා දුන් පාඩම. බත් මුට්ටියට වැන්දා කියලා වැඩක් නැහැ. උඹලා ඔක්කොම වසවිසෙන් දිවි ගෙවනවා නම් ඔබ තාත්තයි අන්ත්‍රා වුණාට පස්සේ තමයි මම සමාජ සේවයට පටන් ගන්න. ඒ කියන්නේ වේදුරු තුඩු ඉඳලා දෙවුන්දුරු තුඩට බයිසිකලේ පැදලා මේ හැපැත්තේ මහා කුණු කන්දක් තියෙනවා. ඒකට කුණුන එක නැවැත්තුවේ. එතකොට මේ අම්මා කියා දුන් පාඩම කියලා තියෙන වැවක් හදුවත් වැඩක් නැහැ. ගෙදරදී බොන්න වතුර පොදක් නැත්තම් කියන්නේ තාත්තා නැතුනොත් අපි වැවක් හැදුවා මේ උඩහා. හරිද? ඒ වැව හැදුව හදන කතර කට්ටිය මේ උඩහා. ඒතර ඒක හදලා ගෙදර එනකොට ගෙදර කවුරුත් බය විශේෂයෙන්ම නැහැ ඉතින්. ඒතර පිට කට්ටිය හිටියට එතකොට වතුර ටිකක් කිරි අම්මා මෙහිම කියන්න ඉඳ තිබ්බා හිටියනම් කියලා තමයි මට මේක හිතුනේ. තාත්තලා මැරෙනකොට එයාලට කල්ටි පොල් සම්බන්ධයෙන් ලොකු ගැම්මක් තිබ්බා. මොකද රිලව් අඩුයි. ඒ දවස්වල කොවිඩ් ඇවිල්ලා නැහැ. අරගල නැහැ. මුකුත් නැහැ. ඒ හින්දා ඒගොල්ලෝ කල්ටි සම්බෝල අනිවාර්යෙන් අවශ්‍යයි. මම මෙතන කැමති නාලක මෙන්න මේ කිරියම්ම කියා දුන්නු පාඩම ඔබේ ජීවිතේට ආභරණයක් උනේ කොහොමද කියලා. ඇත්තටම ඔබ ඒක ආභරණයක් කරගත්තා. බත් මුට්ටියට වැන්ද කියලා වැඩක් නැහැ. උඹලා ඔක්කොම වසවිසින් දිවි ගෙවනවා නම් මේ මහ පොළවත් එක්ක තියෙන බැඳියාව ඔබට කොහොමද ඇති වුනේ? කියන්නේ කිරියම්මගේ මග පෙන්වීම ඇතුළේද? ඇය ලොකු පිටුවහලක් වුණා. ඇය අයියේ තමන්ගේ චීතරෙද්දේ රුපියල් 20 30 50 60 ගැට ගහගෙන ඊට පස්සේ කණ්ඩ නැති දවස්වලට තව බත් මුට්ටියක් වැඩිපුර ඉදෙන තරමට මිටෙන් මිට එකතු කරගෙන එතකොට වැලි ගොස්සට දමාගෙන එතකොට ගෙදර ප්‍රශ්න තියෙන දවස්වලට හිටියට වඩා නිවහල්ව ඉන්න පුළුවන් වටපිටාව ගොඩනගාලා දුන්නෙත් ඇය. ඉතින් ඇයට උපහාරය පිණිස තමයි මම මේ පොත ඇත්තටම ලියලා තියෙන්නේ. මේ මුල් පිටුවේ පින්තූරෙත් මම මුලින්ම සඳහන් කරා. ඊට පස්සේ ඇගේ ජීවිත කාලය ඇතුළත අපිට එකපාරක්වත් ගහලා නැහැ. අපිට නිදහසේ හිතන්න ඉඩ දුන්නා ගෙදරින් උඹලට ගහන්න නැත්තේ උඹලා වැරද්දක් කරොත් සමාජයෙන් උඹලට ගහයි කියන එක. නිර්මාණයක් කරගෙන ඉන්නවා කියලා හිතුවේ. කෘෂිකාර්මික කටයුතු කොහොමද දැන් වර්තමානයේ තුලේ? නෑ මෙහෙමනේ දැන් අයි මම කලින් කරපු මම අරනායක ගම්පහ පේදුරු තුඩුවේ යම්කිසි කියන්නේ ලංකා භූමිය වටේ කරා. ඊට පස්සේ දැන් උගක් කට්ටිය ගෙදරට ආවම කියන්නේ ගෙදර තියෙන පොල් ගස්ුයි බුලතුයි විතරනේ. ඇයි තව මොනවා හරි. ඉතින් මම තේරුම් ගත්තා මිනිස්සුන්ට ඇත්තටම තමන්ගේ ගෙදර තමන්ගේ වටපිටාව නිර්මාණය නොකර ගන්න නොකරන තාක්කල් අපිට එළියට මොනවා කරත් වැඩක් නැහැ.
ඒකින්ද තමයි මම මේ දවස්වල ගෙදර වැඩ ටික කරගෙන ඉන්නේ එළියට කිසිම විදිහකට යවෙන්නේ නැහැ. ගෙදර වත්තේ පිටියේ ඒ ටික තියෙන කරගෙන අපි දැන් මෙහෙ මේ ටුවරිසම් ඉන්ට්‍රස්ට් එකක් විතර ගොඩ නැගෙනවා මේ පින්නවල සහ කිතුල්ගලට යනකම් මේ ටුවරිසම් කොරිඩෝවක් හදනවා. ඒතර මේ මහවැල්ලෑට එනකොටම අපිට මෙහි කබාන එතකොට යම්කිසි මැටි වලින් හදපු ගෙවල් එතකොට ගෙදර වත්තෙන් උයා ගන්න පුළුවන් දේවල් ඇග්‍රිකල්චර් ටුවරිසම් කියන එක ලෝක වෙළඳ පොලේ ලොකු මුදලක් උපයන්න පුළුවන් තැනක් විදිහට මම මේ ගම සහ මගේ වත්ත මම ඩෙවලොප් කරන්න බලාපොරොත්තු වෙනවා. හරි නාලක මම කැමති ඔබේ මේ අවසාන කවිය 37 වෙනි කවියේ තියෙනවා බත් මුට්ටියේ කතන්දරේ පිට කවරේ කවිය කියලා. ලංකාවේ බත් උයන සෑම අයෙකුටම ස්මෝකින් මාස්ක් පැළඳීමට අවසරයි. දැන් ඔබේ කිරියම්මා මේ නාලකගේ කිරියම්මා මෙතන පේනවා ඇති මාස්ක් එකක් දාගෙන ඉන්නේ. ඔව්. මොකද්ද මේ ඔබ සමාජයට දෙන පණිවිඩය? දැන් අතනට බත් මුට්ටියට අපි ටිකක් භයානක පණිවිඩයක්. බත් මුට්ටියට වැන්දර වැඩක් නැහැ. උඹලා වසවිසෙන් දිවි ගෙවනවා නා. ඒතර අපි අද වසවිස කියලා බෙහෙත් කියන්නේ බෙහෙත් දානවා කියලා තමයි මේ කුඹුරු වලට මිනිස්සු වසවිස දාන්නේ. ඒතර අපි රසයි කියලා අපි පෙන්නන්නේ වසවිස. අපි ගුණයි කියලා බොන්නේ වසවිස කියලා මේ මිනිස්සු පිළි අරන් තිනවා. ඉතින් අපි ඒකට ඇලෙන්න ඕනේ නැහැ. අපි බුද්ධිමත් හෙලයෝනේ. ඉතින් අපි ඇලෙන්න ඕනේ නැහැ නේවට. අපි ඒවෙන් ගැලවිලා ඊට වඩා හොඳ තැනකට මේ සමාජය පරිවර්තනය කරන්න පුළුවන් නම් එක පෑම් පාරක් ඇති. එක චිත්‍රයක් ඇති. ඒක තමයි මේ පෙන්නලා තියෙන්නේ. මේකත් මේ ඔබ ඇඳපු සිතුවමක්. ඔව් මං ඇඳපු සිතුවම. හරි. නාලක මට අවසාන වශයෙන් කියන්න මහ පොළව අස්වද්දන්නේක් පොදුවේ නිර්මාණකරුවෙක් හැටියට මොකද්ද ඔබේ අනාගත අරමුණ? මගේ අනාගත අරමුණ තමයි රටට ඇත්තටම බරක් නැති පුද්ගලයෙක් වීම. මම තවම ඒකට අසමත් වෙලා තියෙන මේ ගස් අපි හිටෙව්වට අපි කුඹුරු අස්වද්දලා දුන්නා අපි නව නිෂ්පාදන එලි දැක්කුවට අපි කොස්ගෙඩිය ඇටේ ඉඳලා මිනිසුරු පිටි කරලා ඒක මේ එලි දැක්කුවට ඒක පරිභෝජනය නොකරන වටපිටාවක් ඇතුලේ මම හිතනවා මම තවම මේකට ණයයි කියලා. මම අර ඈත ගංගුලක සරණා මාළු කරමල සිම්බිම කියලා කෙටි කතා නව යෝන් කතාවල් ලියන් යනවා. ඊට පස්සේ අගමුලක කියලා ලංකාවේ ඒකත් අනාගතයේ මුද්‍රණද්වාරයෙන් දකින්න ලැබෙයි. අනිවාර්යෙන් දකින්න ලැබෙනවා. අගමුලක කියලා ලංකාවේ මිනිසුන්ගේ හැදෙන්න ඕනි ශිෂ්ට සම්පන්න ක්‍රියාවලි 6ක් තියෙනවා. ඒක මම ලියාගෙන යනවා. ඊට පස්සේ ඉතින් අර මම කියපු ඇග්‍රිකල්චර් සංචාරකයන්ට ගොවිතැන සංචාරකයන්ට පිටරටින් ගොඩාක් දෙනෙක් ලංකාවට එනවා. ඒගොල්ලන්ට නිදහසේ ඇවිල්ලා කෑම ටිකක් වත්තෙන්ම කඩලා කාලා බීලා යන්න පුළුවන් විදිහේ ක්‍රමවේදයක් හදාගත්තොත් මම හිතනවා මම තව ටිකක් හරි බරක් නැති පුද්ගලයෙක් කියලා. ඉතින් නාලක ඇත්තටම මේ අපි ඔබ හොයාගෙන ආවේ. මොකද දැන් විශේෂයෙන්ම මේ වගේ කාලෙක මේ කවියට අත ගහන තරුණ පරම්පරාව හරි අඩුයි. ඉතින් ඔබේ අනාගත සියලු කටයුතු වලට අපි සුබපතනවා තරුණයෙක් හැටියට. බොහොම ස්තුතියි බොහොම ස්තුතියි. ඉතින් ඇත්තටම දැන් අපිට පුළුවන් නම් දැන් බලන්න අද සමාජයේ මොන දිශාවකටද ගමන් කරන්න කියලා නේද? සංවේදී හදවතක් ඇති මිනිසෙක් බිහිවීම පසුපස කලාව තියෙනවා. අද මේ තරම් සමාජයේ දරුණු තැනට වැටිලා තියෙන්නේ මොකද්ද හේතුව? මිනිස්සු සාහිත්‍ය කලා නිර්මාණ වලින් ඈත් වෙවි යනවා. ඉතින් අපිට පුළුවන් නම් අපිට ලැබෙන එක මොහොතක හරි නිදහසේ ඉන්න මේ වගේ කවි පොතක් පරිශීලනය කරන්න නාලක සේනාධීර මේ තරුණ කවියා හොඳ පණිවිඩයක් දීලා තියෙනවා මේ බත් මුට්ටියේ කතන්දරේ හරහා. මේක නිකම්ම නිකන් බත් මුට්ටියක් විතරක්ම නෙමෙයි මේ හරහා ලොකු සමාජීය කියවීමක් නේද? මෙවන් කවි පොතක් පරිශීලනය කිරීම ඇතුලේ අපිට ලබා ගන්න පුළුවන්.